කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ සරු කාලය ගණනය කරන්නේ කොහොමද? දරුවෙක් බලාපොරොත්තු වෙන්න ඉන්න අයට වගේම දරුපල ප්‍රමාද කරන්න ඉන්න අයටත් වැදගත් වෙන මාතෘකාවක් තමයි මේ සරු කාලය කියලා කියන්නේ. ඉතින් මේ සරු කාලය නිවැරදිව ගණනය කරන්නේ කොහොමද කියලා අද අපි බලමු. කාන්තාවකගේ ප්‍රජනන පද්ධතිය තුළට ඇතුළු වන ශුක්‍රාණු දින 3ක කාලයක් සජීවී ආකාරයට ජීවත් වීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ශුක්‍රාණු පැය 72ක කාලයක් කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතිය තුළ ජීවත් වෙනවා. ඒ වගේම තමයි කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් පිටවන ඩිම්බයක් සජීවී ආකාරයට පවතිනවා පැය 24ක කාලයක්. ඒ කියන්නේ එක් දිනක කාලයක් සජීවී ආකාරයට පවතිනවා. ඉතින් මේ විදිහට ගත්තොත් සරු කාලය පවතින්නේ දින 4ක කාලයක්. ඒ කියන්නේ ඩිම්බේ පිට වෙන්නට දින 3කට කලින් සහ ඩිම්බේ පිටවන දිනේ පටන් එක් දිනකට පසු ආකාරයට දින 4ක කාලයක් තමයි සරු කාලය පවතින්නේ. කාන්තාවකගේ ඔසප් චක්‍රයේ එහෙමත් නැත්නම් ආර්තව චක්‍රයේ ආරම්භක දිනය පළමු දිනය විදිහට අරගෙන ඊළඟ ඔසප් දිනය ආරම්භ වන දිනයට කලින් දිනය ඔසප් චක්‍රයේ අවසාන දිනය විදිහට ගණන් බලලා ඔසප් චක්‍රයේ දිග ගණනය කරගන්නට ඕන. ඉතින් ඔබේ ඔසප් චක්‍රයේ සරු කාලය ගණනය කර ගැනීම සඳහා සරු දිනය ගණනය කර ගැනීම සඳහා ඔබේ ඔසප් චක්‍රයේ දින ගණනේ අවසාන දිනේ පටන් දින 14ක් අඩු කරන්නට ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කාන්තාවකගේ ඔසප් චක්‍රය දින 28කට වතාවක් සිද්ධ වෙනවා නම් සරු කාලය ගණනය කිරීම සඳහා මේ දින 28න් දින 14ක් අඩු කරන්නට ඕනේ. එතකොට 14 වන දිනය සරු දිනය විදිහට අපිට ගණන් බලන්නට පුළුවන්. ඉතින් සරු දිනය විතරක් නෙමෙයි සරු කාලය විදිහට ගත්තොත් අපි 14 වන දිනේදී පටන් ඉදිරියට දින 3ක කාලයක් සහ 14 වන දිනේදී එක් දවසක් පසුපසට අරගෙන සරු කාලය ගණන් කරන්නට පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සරු කාලය වෙන්නේ 11 වන දිනේ සිට 15 වන දිනය දක්වා. ඒ කියන්නේ ඔබේ ඔසප් චක්‍රයේ 14 වන දිනේදී පිටවෙන මේ සජීවී ඩිම්බේ සමග ශුක්‍රාණුවක් එකතු වීම සඳහා ඔසප් චක්‍රයේ 11 සහ 15 කියන අතර කාලය තුලදී ස්ත්‍රී ප්‍රජනන පද්ධතියට ඇතුළු වන ශුක්‍රාණුව සංසේචනයේ සිදු වුවොත් එහෙම ඔබට ගර්භණී වීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඔබ දරුවෙකු බලාපොරොත්තුවෙන් ලිංගිකව එකතු වෙනවා නම් සතියකට දින 2ක් හෝ 3කට ආසන්න කාලයක් දවසක් හැර දවසක් ලිංගිකව එකතු වීම මගින් ඔබට දරුපල සාර්ථකත්වයට පත් කර ගන්නට පුළුවන්.